ඉතින් ආයිබෝවන්. අද කතා කරන්න ලෑස්ති වෙන්නේ මහනුවර වැව ගැන. මහනුවර වැව නිර්මාණය කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලේ. මනුලත්ත පන්සලයි දළදා මාලිගාවයි අතර මැද තිබ්බ තිගොල්ලෑව කියන කුඹුරු යාය ඉවත් කරලා තමයි වැව නිර්මාණය කරන්නේ. මේ වැව හදනකොට අපේ සම්ප්‍රදායෙන් පිට ගිහිල්ලා තමයි මේක නිර්මාණය කරන්නේ. මොකද මේ කෘතිම වැවක් 19.1ක්. උපරිම ගැඹුර මීටර් 18.2.4ක්. උඩවත් මේ වැව නිර්මාණය කරන්න හැම ප්‍රදේශයන්ගේ මිනිස්සු 2000ක් 3000ක් වැඩ කරා කියලා කියනවා. හැබැයි ඒ කිසිම පුද්ගලයෙකුට රජුරෝ පඩියක්වත් කෑමවත් ලබා දීලා නැහැ. කෑමක් බීමක් නැතුව වැඩ කරන මිනිස්සු තොරකල තමන්ගේ ඉනේ රඳවගෙන ශරීර උෂ්ණත්වයෙන් ඒවා තැම්බුණාට පස්සේ මේවා කාලා තමයි මේ වැව නිර්මාණය කරලා තියෙන්නේ. මේ තමයි මහනුවර වැවේ අඳුරු කතාව.